සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. හැමෝටම යවන්න, ෂෙයා කරන්න පුළුවන් හැමෝටම මේක පණිවිඩය දෙන්න. ලංකාවේ ගිනිකොන පැත්තේ, මුහුදු පැත්තේ නැවතත් අවපාතයක් හට අරගෙන තියෙන විශාල සුලියක්. ඉතින් මේ සුළං රැල්ලත් එක්ක ලංකාව පැත්තට එන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔබට පේනවා ඇති කාලගුණය වෙනස් වෙනවා. ඉතින් ආයිමත් සුලි කුණාටුවක් આવොත් මහා විනාශයක් වෙනවා. ඒ නිසා මේක පින්වත්නි අපිට විසඳන්න බැරි ප්‍රශ්නයක්. අපි කවුද? අපිට එහෙම හැකියාවක් නැහැ. ඒ නිසා මේක අපි බාර දෙන්න ඕනේ සම්මියා දෘෂ්ටික දෙවිවරුන්ට. බුද්ධ ශාසනයේ ඉන්නව, බුද්ධ ශාසනයේ රකින්න දෙවිවරු ඉන්නවා. බුදුරජාණන්සේ පොරොන්දුන මේක මහා ශාපයක් වගේ එකක්. ඒ නිසා ආයි එකක් ආවොත් මේක විනාශ වෙලා යයි. අපි කාටවත් බේරෙන්නත් බැරි වෙයි. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න. සමහරුන්ට මේක තේරෙන්නේ නැති වෙයි. බුද්ධිය තියෙන අය මේක තේරුම් ගනි. ඉතින් ඒ නිසා මේ අවපාතයක් හට අරගෙන තිනවා. ඒක ටික ටික වැඩි වෙන ප්‍රවණතාවයක් තියෙනවා. එතකොට බය වෙන්න එපා කියන එක නෙමෙයි මෙතන කියන්නේ. අනාගත බය දැකලා යම් කිසි අනතුරකින් බේරෙන එක. ඒකයි මෙතන කියන්නේ. එතකොට මේවා නෙගටිව් හාමුදුරුවෝ කියනවා කියලා කියන්න එපා. මේ ඇත්ත කියන්නේ. එතකොට අපි අද අප්ලෝඩ් කරා පින් රැස් වෙන බුද්ධ වන්දනාව කියලා එකක්. ඉතින් විනාඩි 40ක් වගේ යන්නේ. හැමෝම එකතු වෙන්න. හැමදාම හවස 6ට ගෙවල් වල දාන්න, පන්සල් වල දාන්න, ලවුඩ් ස්පීකර් වලින් දාන්න. දාලා හඬ නගා කියන්න. පින්වත් දෙවුරුනි අපගේ මව්බිම ආරක්ෂා කරන්න කියලා. බුද්ධ වන්දන අවසානයේ. පින්වත් දෙවුරුනි මට ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා. ඕපපාතික සත්වය ඇත, දෙවියන් ඇත, අම්මා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. ඔබ දන්නවා ඇතිනේ ලෞකික සම්මාදිට්ඨිය අදාළ කාරණා. මම ඒකත් අද පෝස්ට් එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. ලංකාව බේර ගන්න ඕනේ කියන අදහසින්. එතකොට මේ කාරණා හැමෝටම යවන්න. හැමෝටම බුද්ධ වන්දනාව ඩවුන්ලෝඩ් කරලා දෙන්න. හැමෝම හවස 6ට පහන පත්තු කරලා ගෙදර ඉන්න අය මේ බුද්ධ වන්දනාව කරලා දේවරුන්ට පින් දෙන්න. ඉතින් එහෙම නැත්නම් අපිට තේරෙන්නේ මේක කොයි පැත්තට කැරකෙයිද කියලා. අපි පිනින් බලවත් වෙන්නයි මේ වෙලාවේ ඕනේ දෙවරුන්ට කියා සිටින්න. හැමෝම එකතු වුණොත් දෙවරුන්ගේ පින්වත් දෙවරු ඉන්නවා. ඒ දෙවරුන්ගේ උදව් උපකාර ලැබෙයි. හැමෝම එකතු වුණොත් ශ්‍රද්ධා සම්පන්න නාරජ දරුවන් ඉන්නවා. හැමෝම එකතු වුණොත් ශ්‍රද්ධා සම්පන්න ආලවක හේමවත සාතාගිරි කියන යක්ෂ සෙම්පතිවරු ඉන්නවා. ඒ අයට පුළුවන් මේක ඊටාම ඉක්මනට නැති කළා දාන්න. ඉතින් මේක තේරුම් ගන්න බුද්ධ වන්දනාව අප්ලෝඩ් කරලා තියෙනවද? ඒක ඩවුන්ලෝඩ් කරගන්න. හැමෝම හවස 6ට දාන්න. අපි බෞද්ධයෝනේ. ඒකවත් අපිට කරන්න පෞරුෂය තියෙන්න ඕනේ. ඉතින් මේක තේරුම් ගන්න ඔබට වාසනාව ලැබේවා. සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.